සුබෝදෑසනක්. හිරු ප්‍රවෘත්ති සමගින් මම වින්දන ප්‍රසාද් කරුණාරත්න. මම අයන්ති සාරංගා කළුආරච්චි. ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල. හමුදාව නිදහසේ තීරණ ගැනීම උතුර මුදා ගැනීමට රුකුලක් වුණා. ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශ. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන්. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ අපේක්ෂකාවක් ආර්.තුමින්ද සිල්වාට සහාය දීමට තීරණය කරයි. හෙට සිට බස්නාහිර පොලිස් නිලධාරීන්ගේ නිපාඩු අවලංගුයි. ඉන්දිය මහමැතිවරණයේ පළමු අදියර සාර්ථකව නිමාවේ. ආරක්ෂක හමුදාවන්ට නිදහසේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම උතුර මුදා ගැනීමට රුකුලක් වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ සුදුසු නායකයන් පත් කර ගැනීමට හැකියවීමද මෙම ජයග්‍රහණයට හේතු බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේ වන්නී මානුෂීය මෙහෙයුමේ නිරතව සිටින රණවිරුවන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතීම සඳහා ඊයේ කිලිනොච්චි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින්. ඒ අභියෝගයෙන් තෝරාගත්තට පස්සේ ඒක කැපවෙන්න පුළුවන් ආරක්ෂක ලේකම්වරයෙක්ව, හමුදාපතිවරයෙක්ව, වන හමුදාපතිවරයෙක්ව, නාමික හමුදාපතිවරයෙක් උදා නැහැ. ඒ සඳහා යොමු විය හැකි කණ්ඩායම තෝරාගෙන ඔවුන්ට නිදහස දීලා තමන්ගේ හමුදා මෙහෙයීමේ නිදහස ඔවුන්ගේ නැති වී ගිහිලා තිබිච්ච යුද ශක්තිය මානසිකත්වයේ ගොඩනගන එක, හමුදා වටයාගේ මානසිකත්වයේ නැවත ගොඩනගන එක, ඔවුන්ට අවශ්‍ය වූ ආයුධ ලබා දෙන එක, ඒ කියන නායකත්වය ඔවුන්ට මෙහෙයවීමට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන එක තමයි සාදේශපාලන නායකත්වය ලබා දෙන එක අපි වගකීම. ගෙවුණු දිනේ රණබිමේ තොරතුරු ඇතුළත් විජයග්‍රාහී අවසන් සටන විශේෂාංකය දැන්. විජයග්‍රාහී අවසන් සටන. යුද හමුදා සේනාංක සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම මේ වන විට සාර්ථකව ඉදිරියට දියත් කරමින් සිටිනවා. ඒ 35 මාර්ගයේ ඔස්සේ යුද මුක්ත කලාපයේ දෙසට මෙහෙයුම් සිදු කරන 53 වන සේනාංකය කොටින්ගේ පස් බැම්මක් ඊයේ අත්පත් කරගත්තේ දරුණු සටනකින් අනතුරුවයි. යුද මුක්ත කලාපය ආසන්නයේ කොටින් විසින් මෙම පස් බැම්ම ඉදි කර තිබුණේ හමුදා ගමන අඩාල කිරීමට සහ සිවිල් වැසියන් පලා ඒම නතර කිරීම සඳහායි. එහෙත් LTTට මෙම පස් බැම්ම තුලින් හමුදා ගමන අඩාල කිරීමට හැකි වී නැහැ. මේ වන විට යුද පෙරමුණුවල හමුදා ඉලක්ක වෙඩික්කරුවන්ගේ කාර්යභාරයද වැඩි වී තිබෙනවා. ඒත් දුර සිට සතුරාට ප්‍රහාර එල්ල කර විනාශ කර දැමීමට හැකිවීම හේතුවෙන් ඉලක්ක වෙඩික්කරුවන් භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීමේදී සිවිල් වැසියන්ටද හානියක් සිදුවන්නේ නැහැ. විජයග්‍රාහී අවසන් සටන. බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම පත් බෙදා දීමේ කටයුතු අදින් අවසන් වනවා. අද දිනේ වන විට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට අදාළ තැපැල් කාර්යාල හරහා ඒවා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ. ගම්පහ, කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය නිල ඡන්ද දැන්වීම පත්‍රිකා හැකි උපරිම අයුරින් බෙදා හැර අවසන් බවද දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර මැතිවරණ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙතෙක් බෙදා හැර ඇති ඡන්ද දැන්වීම පත්‍රිකාවල පවතින අඩුපාඩුකම් ඡන්දය භාවිතා කිරීම සඳහා අවහිරතාවක් නොවන ඇති බවයි. කෙසේ වෙතත් ඡන්දය භාවිතා කිරීම සඳහා අනන්‍යතා පත්‍රයක් රැගෙන යාම තුළින් එම අවහිරතා අවම කරගත හැකි බවද ඔහු සඳහන් කළා. බස්නාහිර පළාතේ සියලුම පොලිස් නිලධාරීන්ගේ රාජකාරී නිවාඩු හෙට සිට එළඹෙන 28 වෙනිදා දක්වා අවලංගු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා උපරිම ආරක්ෂාව සැලසීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ. තවද පිට පළාත් වලින් පොලිස් නිලධාරීන් 6000ක් පමණ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට තීරණය කර ඇතැයි ඔහු කියා සිටියා. බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඇත්තේ තවත් දින 8ක් පමණයි. මැතිවරණ වේදිකාවේ උණුසුම් අදහස් අතුරත් මැතිවරණ උණුසුම විශේෂාංකය දැන්. බස්නාහිර මැතිවරණ උණුසුම. බස්නාහිර පළාත් සභා මැතිවරණයට තවත් දින 8ක් තිබියදී මැතිවරණ වේදිකාවේ උණුසුම් අදහස් සමග මැතිවරණ උණුසුම අදත් ආරම්භ කරනවා. මතුගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක SB දිසානායක ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසක්. මේ පොරකම මේ පක්කලිකමට මේ වංචාවට දෙන්න එපා. මේක වංචාවක්. අමතුරු 140 ලෝකේ ඉන්නේ යන්න ලැජ්ජ. අපි උසුම්ද ඉදිනේදා කැමදීම අමාරු. ආකරකට රසහුණු කැල්ලක් දීලා නැහැ කවුද අවුරුදු 6කට රෙජිනෝල් පොතේ කරාක්කම. පුස්තකාලයකට එක පොතක් දාලා. හැබැයි
පාරේ යනකොට යන වාහන තුනේ කරන විනාශය බලන්න ගන්න කියනවා මට ඇහුණා. කිසිකා මෙයාලගේ දේවල් වලින් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය පිළිබඳවත් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මොරටුවේ පැවැත්වුණු රැස්වීමකදී මේ බව සඳහන් කළා. අද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩි බහුතරයක් අද රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිගන්නේ නැහැ. අද රනිල් වික්‍රමසිංහ යන වේදිකාවකට නගින්නේ නැහැ. අද රනිල් වික්‍රමසිංහ දිනවන්න කටයුතු කරන්නේ නැහැ. එහෙමනම් නායක පිළිගන්නේ නැති පක්ෂයක නායකයන් රැස්වීමකට යන්නේ නැති පක්ෂයක නායකත්වයට ගරු කරන්නේ නැති පක්ෂයක් මිත්‍රවරුනි බස්නාහිර පළාත් සභාවේ දිනන්නේ කොහමද කියන ප්‍රශ්නය අපි එක්සත් ජාතික පක්ෂයෙන් අහනවා. තමන්ගේ අලුත්ම දේශපාලන බලාපොරොත්තුව පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මේ අදහස දැක්වූයේ කටාන ප්‍රදේශයේ පැවැත්වුණු රැස්වීමකදී. ආණ්ඩුවට තියෙන එකම දීපිකාව තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ තමයි කරලා තියෙන දීපිකාව. යවන්න කාටද? රනිල් වික්‍රමසිංහ. මේ වගේ දිනන්න බෑ. මේ වගේ බලෙ දෙන්න බෑ. මේ වගේ ඉස්සරහට එන්න බෑ. මම එකක් තමුන්නාන්සේට කියන්න කැමතියි. ප්‍රභාකරන් බරුවත් ප්‍රභාකරන් ජීවත් වුණත් රනිල් වික්‍රමසිංහයි එක්සත් ජාතික පක්ෂයයි තමයි තව මාස ගණනක් යනකොට මේ රටේ නායකත්වය දෙන්නේ. මේ අතර අවිස්සාවේලේ පැවති රැස්වීමකදී පළාත් සභාව පිළිබඳ අලුත් අර්ථකථනයක් ලබා දෙන්න ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙති මන්ත්‍රීවරයා උත්සාහ දරුවා. ඇත්තටම මේක පළාත් සභාව මැතිවරණ කිව්වොත් වැරදි. පළාත් සභාව කෑල්ලක් ඇවිල්ලා තියෙනවා. මැතිවරණ කෑල්ලක්. ඇයි ආණ්ඩුව ඊළඟට ලෑස්ති වෙනවා ලෝක වාර්තාවක් තියලා. ඒක තමයි ලෝකයේ ලොකුම දිගම මැතිවරණ කියලා. මොකද මේ පළාත් සභාව මැතිවරණේ බඩ වෙලා වගේ එන්නේ. මෙගා ටෙලිනාට්‍යයක් වගේ. සමහර ටෙලිනාට්‍ය තියෙනවානේ. බලලා ඉවරකුත් නැහැ, එපා වෙලා ඉවරකුත් නැහැ. බැලුවට වැඩකුත් නැහැ. ඇති දෙයක්කුත් නැහැ. ඒ වගේ තමයි. බස්නාහිර මැතිවරණ උණුසුම. බස්නාහිර පළාත් සභා මැතිවරණය පිළිබඳ තොරතුරු ඇතුළත් හිරු ප්‍රත්‍යක්ෂය ගෙන එන වාර්තාව දැන්. බස්නාහිර පළාත් සභා මැතිවරණය අප පසුගිය දින දෙක තුලදී බස්නාහිර පළාත් සභා මැතිවරණයට අදාළ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන් පිළිබඳව සාකච්ඡා කළා. අද අප ඔබට ගෙන එනු ලබන්නේ මෙවර මැතිවරණය පවත්වන තුන්වන සහ අවසාන දිස්ත්‍රික්කය වන ගම්පහ දිස්ත්‍රික්කය පිළිබඳවයි. ජනසංයුතිය අතින් සිංහල ජාතිකයන් 91ක් ජීවත් වන ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1386.6ක්. සිංහල ජාතිකයන්ට අමතරව දෙමළ ජාතිකයන් 3.6ක් සහ මුස්ලිම් ජාතිකයන් 3.8ක්ද මෙම දිස්ත්‍රික්කයේ ජීවත් වනවා. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ මුළු ඡන්දදායකයන් සංඛ්‍යාව 14,50,295ක්. ඡන්ද මධ්‍යස්ථාන 978කදී මැතිවරණය පැවැත්වෙනවා. වත්තල, මීගමුව, කටාන, දිවුලපිටිය, මීරිගම, මිනුවන්ගොඩ, අත්තනගල්ල, ගම්පහ, ජාඇල, මහර, දොම්පේ, බියගම සහ කැලණිය යන කොට්ටාශ 13කින් ගම්පහ දිස්ත්‍රික්කය සමන්විතයි. මෙවර මැතිවරණයේදී මන්ත්‍රී ධූර 39ක් සඳහා දේශපාලන පක්ෂ 11කින් සහ ස්වාධීන කණ්ඩායම් 4කින් අපේක්ෂකින් 630ක් තරඟ බිමට පිවිස තිබෙනවා. පසුගිය පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ අතර එහිදී සන්ධානයට හිමි වූ මන්ත්‍රී ධූර ප්‍රමාණය 24ක්. එම මන්ත්‍රී ධූර අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධූර 8ක් වෙයි. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 14ක් සහ මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී ධූරයක් බැගින් එම පළාත් සභා මැතිවරණයේදී හිමි කරගත්තා. බස්නාහිර පළාත් සභා මැතිවරණය දැන් ආටිකල් 14 විශේෂාංගය. ආටිකල් 14 පැවති පළාත් සභා මැතිවරණයන් හා සැසඳීමේදී බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයන් පවසනවා. බස්නාහිර පළාත් සභා මැතිවරණයට දින කිහිපයක් තිබෙදී මෙම තත්ත්වය පිළිබඳව ආටිකල් 14 තුලින් සාකච්ඡා කිරීමට අප තීරණය කළා. ආටිකල් 14 මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මන්දගාමීව සිදුවන බවටද මැතිවරණ නිරීක්ෂකයන් චෝදනා කරනවා. සංවාදයට එක් වූයේ කැෆේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කීර්ති තෙන්නකෝන්, ෆැෆරල් සංවිධානයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ රෝහන් හෙට්ටිආරච්චි, ජාතික මැතිවරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ප්‍රසන්න අධිකාරී සමගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකරයි. මනුෂ්‍ය ඝාතනයක් මෙවන විටත් පාර්ශව වෙලා තියෙනවා. නැගෙනහිර පළාත් සභා මැතිවරණය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි ප්‍රචණ්ඩ මැතිවරණ ව්‍යාපාරයෙන් පසුව මෙවර පළාත් සභා මැතිවරණයේ තමයි මේ තත්ත්වය කැපිපෙන ලෙස වර්ධනය වෙලා ඉස්මතු වෙලා තියෙන්නේ. සිද්ධීන් වල ස්වභාවය සහ සිද්ධීන් ප්‍රමාණයේ වර්ධනයක් අපි දකිනවා. නිසා අපි කල්පනා කරන්නේ මේ තත්ත්වය පාලනය කරන්න විශේෂයෙන්ම පොලිසිය සහ දේශපාලන පක්ෂවල මැදිහත් වීම මේ මොහොතේ අවශ්‍යයි කියලා. පැහැදිලිවම අඳුරගන්න පුළුවන් මේවාට කවුද ඉදිරිපත් වෙලා ඉන්න කණ්ඩායම් කියලා. ඒ අනුව පොලිසියට පහසුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව මෙම සිදුවීම් මගින් පැහැදිලි උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. කරන වැරදි අපි අවම කිරීමට කටයුතු කරනවා. ඒ වගේම උන් කරන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කර එමැනි ප්‍රචණ්ඩ ක්‍රියාවට ක්ලේශනය කර අධිකරණයට ඉදිරිපත් කිරීමක් තමයි පොලිස් දෙපාර්තමේන්තුව කරන්නේ.